ඉස්සර මෙහෙම කරාම කුණ්ඩේ එනවා අතට මගේ එන ගතියක් තිබ්බා. තාමත්ම හොඳ රිසල්ට් එකක් මට හම්බෙලා තියෙන සහ ඒ නෑත් දැන් ડોක්ටර් හොයාගෙන ඉන්න තත්ත්වෙට ඇවිල්ලා තියෙන්නේ. අයිබන් සුබ අලුත් අවුරුද්දක්. අනුත් සුබ අලුත් අවුරුද්දක්. සුබ අලුත් අවුරුද්දක් වේවා. අද ඉතින් ගොඩක් සතුටු දවසක් අපිට. හැම අවුරුද්දෙම මේ සතුටු දවස එනවා. මොකද දැනට අවුරුදු 3-4ක් තිස්සේ අපි දන්නවා අනුජ් ඉන්නේ ලංකාවෙන් පිට නිව්සීලන්ත වල. ඉතින් හැම අවුරුද්දෙම අනුජ් ලංකාවට ආවහම අනිවාර්යයෙන්ම වෙලා අපිව හම්බ වෙනවා. ඉතින් අවුරුදු 3කට කලින් තමයි අපි මේ අනුජ්ගේ ක්‍රවුන් ඒරියාගේ ට්‍රාන්ස්ප්ලාන්ට් එක කරේ. ඊට පස්සේ අපි මම හිතන්නේ PRP සීරීස් එකක් කරගෙන ගියා. ඒ සීරීස් එකත් එක්ක පොඩ්ඩේ ගොඩක් හොඳ වුණා. දැනට මං හිතන්නේ මගේ ඉන්න පේෂන්ස් ලගේ මේන්ටෙනන්ස් ලස්සනටම හොඳටම කරන එක්කෙනෙක් තමයි අනුජ්. ඉතින් ඒ නිසා ආඩම්බරෙන් කොණ්ඩේ පෙන්වන්න පුළුවන්. අපි අනුජ්ගෙන් මහවල් බලමු මොකද්ද කොහොමද මේක වෙන්නේ? දැන් කොහොමද එක්ස්පීරියන්ස් එක? දැනට කොහොමද කොණ්ඩේ ප්‍රෝග්‍රස් එක කොහොමද? අපිත් එක්ක හම්බුන එක්ස්පීරියන්ස් එක කොහොමද කියලා අනුජ්ගේ වචන වලින්ම දැනගන්න. ඔව් සුපුරුදු පරිදි ඉතින් ડોක්ටර්ත් එක්ක හැමදාම අපි කනෙක්ෂන් එකේ ටච් එකේ ඉන්නවා. ඉතින් දැන් ඒ බිසි ලයිෆ් එකත් එක්ක මම මොන දේ වුණත් ඇත්තටම දැන් අවුරුදු 3කට පස්සේ මම හිතන්නේ කුණ්ඩේ හොඳම තත්ත්වෙන් තියෙනවා. ඒ කියන්නේ දැන් එහි අයට වුණත් කුණ්ඩේ බැලුවම මම එයා කට් එකක් කරන්න ගියාම එහෙම වුණත් ඒගොල්ලෝ වුණත් විශ්වාස කරන්නේ නැහැ මම ඉම්ප්ලාන්ටේෂන් එකක් කරමු කෙනෙක් කියලා. මොකද ඒක වෙනසක් නැහැ. කුණ්ඩේ සාමාන්‍යයෙන් මුල කාලේ මගේ කුණ්ඩේ යන ගතියක් තිබ්බා. දැන් ඇත්තටම ගොඩාක් අඩුයි. දැන් 80ක් 90ක් විතරම අඩු වෙලා තියෙන්නේ. මොකද අපි යන්න කලින් PRP ට්‍රීට්මන්ට්ස් කීපයක් කරා. ඒ වගේ හොඳ රිසල්ට්ස් තියෙනවා. ඒත් එක්කම කුණ්ඩේ growth එක සහ හයිය මම හිතන්නේ මේ කියන්නේ. දැන් ඉස්සර මෙහෙම කරාම කුණ්ඩේ එනවා අතට මගේ එන ගතියක් තිබ්බා. විශේෂයෙන්ම මේ ඉම්ප්ලාන්ට් කරපු ඒරියා එකේ කුණ්ඩේ එක හරි ඝනකම. හරිම තික්. මොකද ඒ හරි තුනී වෙලා තිබ්බ කුණ්ඩේ ඒක හොඳටම තික් වෙලා තියෙනවා. ඉතින් මේ පාර ආවට පස්සේ මම එහා කට් එකක් කරන්න ගියාම දැන් ඒගොල්ලෝ දකින්නේ අවුරුද්දකට පස්සේනේ කොණ්ඩේ. දැන් සාමාන්‍ය රට ගිහිල්ලා එන කෙනෙක්ගේ මගේ තිබ්බ කන්ඩිෂන් එකත් එක්ක ඒගොල්ලෝ ගොඩක් බලාපොරොත්තු වෙන්නේ මගේ දැන් කොණ්ඩේ ගිහිල්ලා වෙලා විනාශ වෙලා කොණ්ඩේ ගොඩක් ගිහිල්ලා තියෙන්නේ. ඉතින් ඒගොල්ලෝ පුදුම වුණා මේ කොණ්ඩේ තියෙන කන්ඩිෂන් එකත් එක්ක. ඉතින් මට අලුත් එහා කට් එකකුත් හදලා දුන්නා, ඉන්ට්‍රොඩියුස් කරලා දුන්නා. ඉතින් මම හරිම මේ සන්තෝෂයි. හරිම සතුටුයි. මම හිතන්නේ ඒක කෙනෙක්ගේ එයා එක කියන්නේ මම හිතන්නේ පර්සනැලිටි එකට 80ක් විතරම ලොකු ස්ට්‍රෙන්ත් එකක් කියන එකක්. ඉතින් ඇත්තටම මම කාලයක් මොරේ වුණා මේ එයා එක ගැන. ඉතින් ඒකත් එක්ක මගේ ගොඩක් දේවල් අඩපණ වුණා. ડોක්ටර්ට පින් සිද්ධ වෙන්න, ડોක්ටර්ට තෑන්ක්ස් කරන්න ඕනේ හැමදාම මම කියනවා. ඒ කොන්ෆිඩන්ස් එක රීබිල්ඩ් වුණ එකෙන් මම හිතන්නේ මගේ ලයිෆ් එකත් චේන්ජ් වුණා. ඉස්සරහට කරපු දේවල්, මගේ ස්ටඩීස්, මගේ ජොබ් එක, ඉතින් ඒ දේවල් එක්ක මගේ කොන්ෆිඩන්ස් එක වැඩි වුණාම ඒ දේවල් මට මගේ දේවල් කරන්න කොන්ෆිඩන්ස් එක වැඩි වුණා. ඉතින් ඒත් එක්කම සක්සස් එකත් එක්ක ඉතින් මම හිතනවා තාමත්ම හොඳ රිසල්ට් එකක් මට හම්බෙලා තියෙනවා සහ ඒ නායත් දැන් ડોක්ටර් හොයාගෙන ඉන්න තත්ත්වයට ඇවිල්ලා තියෙනවා. ඔව් දැන් 3-4 දෙනෙක් ආවා අනුජ් නිසා. I think ගොඩක් ස්තුතිවන්ත වෙනවා අනුජ්ට අපි ආවිල්ලා හම්බුණාට සහ ඇවිල්ලා මේ වගේ පොඩි වීඩියෝ එකක් කරන්න අවස්ථාවක් දුන්නාට. Thank you.